ආටිෆිෂල් ඉන්ට්‍රජන් එහෙම නැත්නම් AI නිසා ජොබ් නැති වෙයිද? තවදුරටත් ඉන්ෆර්මේෂන් ටෙක්නෝලොජි එහෙම නැත්නම් IT ඉගෙනගෙන වැඩක් තියෙනවද? සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලට අනාගතයක් තියෙනවද? ඉතින් මේ හැම දෙයක් ගැනම සවිස්තරාත්මකව කතා කරමු අද වීඩියෝ එකේ. ඉතින් ඉස්සෙල්ලාම channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද subscribers 1000 අපේ goal එක success කරගන්න නම් අනිවාර්යෙන් ඕගොල්ලොන්ගේ support එක ඕන වෙනවා. ඉතින් මතකතු channel එක subscribe කරන්න. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් කවුරුහරි මගෙන් අහුවොත් AI නිසා මගේ job එක නැති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් AI නිසා job එකක් replace වෙන්න පුළුවන්ද කියලා මට දෙන්න තියෙන සරලම උත්තරය තමයි ඔව්. අනිවාර්යෙන්ම AI නිසා ජොබ් එකක් රීප්ලේස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම IT ෆීල්ඩ් එකේ. ඉතින් IT ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි අනිත් හැම ෆීල්ඩ් එකක් ගත්තාම උනත් AI නිසා එහෙම නැත්නම් මේ robotics, artificial intelligence කියන දේවල් නිසා මේ ටෙක්නොලොජි එකත් නිසා ඔයාගේ ජොබ් එක රීප්ලේස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙනකොටත් දකින්න ඇති ටෙක්නොලොජි කියන ෆීල්ඩ් එකේ ඉන්න ලොකුම කම්පැනිස් ගොඩක් එයාලගේ සේවකයෝ මේ වෙනකොට දහස් ගණනින් එයාලගේ කම්පැනි එකකින් අයින් කරලා ඒ වෙනුවට ඒ කට්ටිය AI ටෙක්නොලොජිස් පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ලොකු කම්පැනි කිහිපයක්ම එයාලගේ සේවකයෝ අයින් කරා කියලා අපිට අන්තර්ජාලයෙන් දැක ගන්න පුළුවන් නිවුස් කිහිපයක්. ඉතින් මේක AI නිසා පමණක්ම වෙන දෙයක් කියලා කියන්න අමාරුයි. මොකද මීට කලිනුත් මේ වගේ දේවල් වෙලා තිනවා. ඒ කියන්නේ අලුත් ටෙක්නොලොජියක් මේ ලෝකෙට ඉන්ට්‍රොඩියුස් වෙද්දී අනිවාර්යයෙන්ම ගොඩක් අයට මේ විදිහට ජොබ් අයින් වෙනවා. එහෙම නැත්නම් ඒ කට්ටියගේ ජොබ් එක මේ අලුත් ටෙක්නොලොජි එකත් හින්දා අනිවාර්යෙන්ම රීප්ලේස් වෙනවා. ඉතින් මං හිතන විදිහට ඉදිරියේදීත් අනිවාර්යෙන්ම ගොඩක් අයගේ ජොබ්ස් මේ විදිහට AI නිසා රීප්ලේස් වෙයි. ඉතින් කවුරු හරි මගෙන් අහුවොත් අපි තවදුරටත් IT ඉගෙනගෙන වැඩක් නැද්ද? එහෙම නැත්නම් IT ඩිග්‍රියක් කරලා වැඩක් නැද්ද කියලා මට දෙන්න තියෙන උත්තරය තමයි නැහැ. ඔයාලා අනිවාර්යෙන්ම IT ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔයාලට IT ගැන එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන ඔයාලට ලොකු දැනුමක් නැත්නම් තමයි අනිවාර්යෙන් මේ විදිහට ඔයාලගේ ජොබ් එකත් බොහෝ දුරට රීප්ලේස් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ වෙනුවට ඔයාලව රීප්ලේස් වෙලා AI එහෙම නැත්නම් මේ ටෙක්නොලොජි එක ගැන මේ ටෙක්නොලොජි එක යූස් කරන්න පුළුවන් කොහොමද කියලා දාන්න පිරිසක් ඔයාලා වෙනුවට රීප්ලේස් වෙවි. හැබැයි මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්තේ වැඩ කරන ගොඩක් කට්ටියට නම් ඉස්සරහට ජොබ් නැති වෙවි. ඒ වගේම තියෙන ජොබ් වලටත් ගොඩක් කම්පිටිෂන් එකක් ඇති වෙවි. ඉතින් කවුරු හරි මගෙන් අහුවොත් මම ඉස්සරහට IT ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්නද එහෙම නැත්නම් IT ජොබ් එකක් කරන්නද IT ඩිග්‍රියක් කරන්නද කියලා මම නම් ඒක කිසිම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් දැනට IT ජොබ්ස් වලට ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ඒවට සරිලන ගොඩක් ලොකු කම්පිටිෂන් එකකුත් තියෙනවා. ඉතින් මේ වෙනකොටත් වගේම ඉස්සරහටත් IT ජොබ් එකක් හොයාගන්න එක ඉතාමත් අමාරු වේවි. ඉතින් මේ වගේ අලුත්ම ටෙක් නිවුස් දැනගන්න ඔයාලා අදම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ IT ටෙක්නොලොජි එක පිළිබඳව AI ගැන අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. ඒක ඔයාලට ඉස්සරහට ඔයාලගේ job security එක වැඩි කරගන්න ඔයාලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වේවි. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්. මේ පිළිබඳව ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් එකක් දාන්නත් මතක කරන්න එපා. ඉතින් ගිහිල්ලා එන්න like එකක් දාන්න, වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. හැමෝටම සුබ දවසක්.